වාසනාවන්ත සුබ දවසක් වේවා හැම දිනාටම. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගොඩක් හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් ඔයා මගේ වීඩියෝ එක බලනවා නම් ඔයා ගොඩක් වාසනාවන්තයි අද. මොකද මම එහෙම කිව්වේ ඔයා මේ වෙබ්සයිට් එකේ ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් ඔයා හදාගත්තොත් ඔයාගේ ඩොනේෂන් පේජ් එකට එකතු වෙන මුදල් ටික ඔයාගේ බැංක් account එකට ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ Visa card එකට ගන්න පුළුවන්, ඔයාගේ Master card එකට ගන්න පුළුවන්, ඔයාගේ skill account එකට ගන්න පුළුවන්, ඔයාගේ donation page එකට එකතු වෙන මුදල් ටික ඔයාට ගන්න පුළුවන්. payment method ගොඩක් තියෙනවා මේ වෙබ්සයිට් එකේ. ඒ විතරක් නෙවෙයි ඔයා මේ වෙබ්සයිට් එකේ ඔයාගෙම කියලා donation page එකක් ඔයා හදාගත්තොත් ඔයාට උදව් කරන්න පිටරට ඉන්න පෝසතුන් විශාල පිරිසක් ඉදිරිපත් වෙනවා. ඉතින් සතියක් යන්නත් කලින් ඔයාගේ මුදල් ප්‍රශ්නේ ඔයාට විසඳ ගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් ඔයා හදාගත්තොත්. ඉතින් අද මම වීඩියෝ එකේදී කියලා දෙනවා ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් ඔයා හදාගත්තොත් ඔයාට මුදල් එකතු කරගන්න රහස් ක්‍රම ගොඩක්. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. ඔයා වීඩියෝ එක බලන්න. මොකද මම එහෙම කිව්වේ ඔයා වීඩියෝ එක ස්කිප් කරොත් ඔයාට එක සෙටින් එකක් හරි මග ඇරුණොත් ඔයාගේ ඩොනේෂන් පේජ් එකට මුදල් එකතු වෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. මම මේ වෙබ්සයිට් එකේ නම දානවා ඔයාට බලා ගන්න. ඉතින් මේ වෙබ්සයිට් එක තමයි popan.com කියන වෙබ්සයිට් එක. ඔයාට පුළුවන් ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට එන්න. ඇවිල්ලා ටයිප් කරන්න popan.com කියලා. ඊට පස්සේ ඔයා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න පුළුවන්. ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදියට ඔයාට වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාට කිව්වා ඔයාගේ ඩොනේෂන් පේජ් එකට එකතු වෙන මුදල් ටික ඔයාගේ බැංක් account එකට ගන්න පුළුවන් කියලා. ඒක මම ඔයාට ඉස්සර වෙලාම දැන් පෙන්නනවා. මෙන්න මේ විදියට මම වෙබ්සයිට් එකේ පහතට යනවා. මෙන්න මේ විදියට මම වෙබ්සයිට් එකේ පහතට යනවා. පහතට යනකොට ඔයාට බලා ගන්න පුළුවන් සාර්ථක වුණු ඩොනේෂන් පේජ් ගොඩක් මෙන්න මේ විදියට. ඉතින් සාර්ථක වුණු ඩොනේෂන් පේජ් ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාට කිව්වා ඔයාගේ ඩොනේෂන් පේජ් එකට එකතු වෙන මුදල් ටික ඔයාගේ බැංක් account එකට ගන්න පුළුවන් කියලා. ඒක දැන් මම ඔයාට පෙන්නනවා. මෙන්න මෙතන මම සූන් කරනවා පොඩ්ඩක්. මෙන්න සූන් කරා. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාගේ ඩොනේෂන් පේජ් එකට එකතු වෙන මුදල් ටික මෙයාලා හරිම ඉක්මනින් ඔයාගේ බැංක් account එකට ට්‍රාන්ස්ෆර් කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ Visa card එකට, ඔයාගේ Master card එකට, ඔයාගේ skill account එකට මෙයාලා ට්‍රාන්ස්ෆර් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි වැදගත් දෙයක් තියෙනවා මෙයාලා සඳහන් කරලා ඔයාගේ ඩොනේෂන් පේජ් එකට මුදල් මෙයාලා ට්‍රාන්ස්ෆර් කරනකොට පොඩි ගාණක්වත් කපා ගන්නේ නැහැ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි ඔයාට. ඉතින් ඔයාට තවත් දෙයක් පෙන්වන්න මම මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකේ පහතට යනවා. මෙන්න මේ විදිහට පහතට යනවා. මෙහෙම පහතට යනවා. මෙතන මම පොඩ්ඩක් zoom කරනවා. ඔයාගේ donation page එකට එකතු වෙන මුදල් ටික ඔයාගේ bank account එකට ගන්න පුළුවන්. ඔයාගේ Visa card එකට ගන්න පුළුවන්. ඔයාගේ Master card එකට ගන්න පුළුවන්. ඔයාගේ skill account එකට ගන්න පුළුවන්. මෙතන payment method ගොඩක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකේ හරියටම ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් හදාගත්තොත් ඔයාට පුළුවන් සතියක් යන්නත් කලින් ඔයාගේ මුදල් ප්‍රශ්නේ විසඳ ගන්න හරිම ඉක්මනට. ඉතින් අද මම ඔයාට කියලා දෙනවා ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් ඔයා හදාගත්තොත් මුදල් එකතු කරගන්න රහස් ක්‍රම ගොඩක් අද මම ඔයාට කියලා දෙනවා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් මට කතා කරලා කියනවා එයාලා වෙනුවෙන්
පාඨමාලාවක් අරගෙන එන්න කියලා ඉන්ටර්නෙට් එකේ මුදල් උපයන. ඉතින් මම ඉන්ටර්නෙට් එකෙන් ඔයාලට මුදල් උපයන පාඨමාලාවක් මේ වෙනකොට හදලා තියෙනවා. ඒ පාඨමාලාව සම්පූර්ණ කරාට පස්සේ හැම මාසෙකම ඔයාට මුදල් රුපියල් ලක්ෂයක් උපයන්න පුළුවන්. ඊටත් වැඩි වේවි. ඉතින් ඒ පාඨමාලාවට බඳව ගන්නේ 500ක පිරිසක් විතරයි ඉස්සර වෙලාම. ඒ පාඨමාලාව කරන්න බලාපොරොත්තු වෙන්නේ කළුතර ලොකු හොටෙල් එකක වායු සමීකරණය කරන ලද. ඒ වගේම හොඳ ෆැසිලිටිස් තියෙන පහසුකම් තියෙන හොඳ හොටෙල් එකක තමයි පාඨමාලාව පටන් ගන්නෙ. ඉතින් පැය 5ක පාඨමාලාවක්. ඉතින් ඔයාට පුළුවන් පාඨමාලාවට සහභාගී වෙන්න. ඉතින් මේ පාඨමාලාවට සහභාගී වෙන්න වයස් ભેදයක් නැහැ. ගෑනු පිරිමි ඕන කෙනෙකුට පුළුවන්. නැන්දලාට, මාමලාට, අයියලාට, අක්කලාට, නංගිලාට, මල්ලිලාට. ඉතින් ඒ වගේම තමයි ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන ඕනම කෙනෙකුට මේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. ඔයා මේ පාඨමාලාවට සහභාගී වුණාට පස්සේ ඔයා ගෙදර යන්නේ මුදල් උපයන දක්ෂයෙක් වෙලා. ඉතින් ගෙදර ගිය දවසේ ඉඳලා ඔයාට පුළුවන් මුදල් උපයන්න මාසෙට ලක්ෂයක්. ඉතින් ලක්ෂයකට වැඩිය පුළුවන්. ඉතින් මම හැම දෙයක්ම මේ පාඨමාලාවේ කියලා දෙනවා ඉන්ටර්නෙට් එකේ මුදල් උපයන ක්‍රම. ඒ වගේම තමයි මම වීඩියෝ වල කතා කරන්නේ නැති රහස් ක්‍රම ගොඩක් කතා කරනවා මේ ඉන්ටර්නෙට් එකේ මුදල් උපයන ක්‍රම මේ පාඨමාලාවේ. ඉතින් ඔයාට පුළුවන් පාඨමාලාවට සහභාගී වෙන්න. මගේ WhatsApp නම්බර් එක දැන් ඔයාලට මම කියනවා 074 192 84 93 074 192 84 93. ඉතින් මගේ WhatsApp එකට කතා කරන්න. WhatsApp නම්බර් එකට කතා කරලා ඔයා රෙජිස්ටර් වෙන්න. ඉතින් 500ක පිරිසක් විතරයි මුලින් බඳව ගන්න. ඉතින් මේ පාඨමාලාව හැම පළාතකම මම තියන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම තියන්නේ කළුතර. ඉතින් කළුතරට එන්න පුළුවන් 500ක පිරිසක් විතරයි බඳව ගන්න. මේ පාඨමාලාවට ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. මාමලාට, නැන්දලාට, අයියලාට, අක්කලාට, නංගිලාට, මල්ලිලාට, ඒ වගේම ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන හැම කෙනෙකුටම මේ පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් පාඨමාලාවේ කාලය පැය 5ක් විතර. ඉතින් මේ පැය 5 හැම දෙයක්ම මම කියලා දෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මාස 6-7 ගන්න පාඨමාලාව මම පැය 5න් ඔයාලට ඉවර කරනවා. ඉතින් ඒක නිසා ගොඩක් හොඳ පාඨමාලාවක්. ඔයා මේ පාඨමාලාව කරාට පස්සේ ඔයා ගෙදර යන්නේ මුදල් උපයන දක්ෂයෙක් වෙලා. ඉතින් අද මම ඔයාට කියලා දෙන්න මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් හදාගන්න ක්‍රමය අද මම ඔයාට කියලා දෙනවා. ඉතින් මුදල් උපයන විදිහටම ඩොනේෂන් පේජ් එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයාට මම කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් හදන්නේ කොහොමද කියලා කතා කරමු. ඔයාට මම කියලා දෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඔයා මේ වෙබ්සයිට් එකේ ඩොනේෂන් පේජ් එකක් හදාගන්න කලින් මුලින්ම ඔයා මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන. ඉතින් රෙජිස්ටර් වෙන්න හරිම සරලයි. ඕනම කෙනෙකුට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ දකුණු පැත්තේ උඩම තියෙනවා ඉරි කෑලි 3ක අයිකන් එක. මේ තියෙන්නේ මෙන්න මේ අයිකන් එක උඩ ඔයා ටච් කරන්න. මෙන්න මම ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මෙතන මෙනු එකක් තියෙනවා. මෙතන ඔයා ටච් කරන්න ක්‍රියේට් account කියන තැන. මෙන්න මම ටච් කරා. ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඊළඟට ඔයා අරගෙන එනවා. මෙන්න මෙතෙන්ට ඔයාගේ ෆෝන් එකේ වැඩ කරන ඊමේල් එක දාන්න. මෙන්න මෙතෙන්ට ඔයා හොඳ පාස්වර්ඩ් එකක් දාන්න. ඔයා පාස්වර්ඩ් එකක් දානකොට ඉංග්‍රීසි කැපිටල් ලකුරක් දාන්න. ඉංග්‍රීසි සිම්පල් ලකුරක් දාන්න. සංකේතයක් දාන්න. ඉලක්කම් බිංදු භාවිතා කරලා හොඳ ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් මෙතෙන්ට දාන්න. දාලා එන්න පහතට
මෙන්න මෙතෙන්ට ටික් එකක් දාන්න. මෙතෙන්ට ටික් එකක් දාන්න. මෙතන තියෙනවා icon එක create account කියලා මෙතන ටච් කරන්න. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඔයා සාර්ථකව රිජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ ඊමේල් එකට මෙයාලා කෝඩ් එකක් එවනවා. ඉතින් මේ කෝඩ් එක මෙතෙන්ට ටයිප් කරන්න. ටයිප් කරලා මෙන්න මෙතන තියෙනවා icon එක මෙතන ටච් කරන්න. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඔයාට මම කියලා දෙන්න මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එක ඔයා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට මේ වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා icon එකක් one time fundraiser කියලා. ඔයා ඒක හොඳට බලන්න. මේ තියෙන්නේ one time fundraiser කියලා. මෙන්න මේ icon එක ඕකේ වෙලාමයි තියෙන්නේ. ඕකේ වෙලා නැත්නම් මෙන්න මේ icon එක ටච් කරලා ඔයා ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයා එන්න පහතට මෙන්න මෙතන තියෙන icon එක create fundraiser for free කියලා මෙතන ටච් කරන්න. එතන ඉඳලා ඊළඟට මම ඔයාට කියලා දෙන්න. ඔයා එතන ටච් කරාට පස්සේ ඊළඟට ඔයා අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙන්න මෙතනින් ඔයා මුදල් ඉල්ලන මාතෘකාවේ කැටගරි එක තෝරන්න. මෙන්න මේ මෙන්න පහතට. ඔයා ගෙයක් හදාගන්න මුදල් ඉල්ලනවා නම් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා OTHER other කියලා මෙන්න මේ කැටගරි එක තෝරන්න. තෝරලා ඊට පස්සේ මෙතන තියෙනවා next කියන icon එක ඊළඟට එතන ටච් කරන්න. ඉතින් ඔයා මුදල් ඉල්ලන මාතෘකාවේ කැටගරි එක මෙන්න මෙතනින් තෝරලා ඔයා ඊළඟට next කියන icon එක ටච් කරන්න. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඔයා මුදල් අවශ්‍ය කරන කැටගරි එක තෝරලා next icon එක ටච් කරාට පස්සේ ඊළඟට ඔයා අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙන්න මෙතනින් අහනවා ඔයාට මුදල් අවශ්‍ය කරන මාතෘකාව දාන්න කියලා. ඉතින් ඔයාට මුදල් අවශ්‍ය කරන මාතෘකාව හරිම කෙටියෙන් මෙන්න මෙතෙන්ට ඔයා ටයිප් කරන්න. ටයිප් කරලා එන්න පහතට මෙන්න මෙතනින් අහනවා ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය කරනවද කියලා. ඒක මෙතෙන්ට ඔයා ටයිප් කරන්න. ටයිප් කරලා එන්න පහතට මෙන්න මෙතන තියෙනවා next කියලා icon එක මෙතන ටච් කරන්න. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඉතින් ඔයාට මුදල් අවශ්‍ය කරන කෙටි මාතෘකාව මෙන්න මෙතෙන්ට දාන්න. ඉතින් කෙටි මාතෘකාව මෙන්න මෙතෙන්ට දැම්මට පස්සේ ඊට පස්සේ ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය කරනවද? ඉතින් ඒක මෙන්න මෙතෙන්ට දැම්මට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා next කියලා icon එක මෙතන ටච් කරන්න. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඔයා එතන ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඊළඟට ඔයා අරගෙන එන්නේ. මෙන්න මෙතන ඔයාට ගොඩක් වැදගත්. මෙන්න මෙතනින් කියනවා ඔයාගේ ප්‍රශ්නේ ගැන කියවෙන ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි නම් ෆොටෝ එකක් ඔයාට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයා ෆොටෝ එකක් අප්ලෝඩ් කරනකොට ඔයාගේ ප්‍රශ්නේ ගැන කවුරු හරි කෙනෙක් බැලුවට පස්සේ තප්පර ගානකින් ඔයාගේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් විදිහේ ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕන. මෙන්න මෙතන තියෙන ධන ලකුණක් මෙතන ටච් කරලා ඔයා ෆොටෝ එක හරි වීඩියෝ එක හරි අප්ලෝඩ් කරන්න ඕන. කවදාවත් ඔයාගේ ෆොටෝ එක Google එකෙන් ගන්න එපා. ෆොටෝ එක එඩිට් කරන්න එපා.
පැහැදිලිව ගත්ත ෆොටෝ එකක් ඔයා අප්ලෝඩ් කරන්න. ඒ වගේම ඔයා වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් පැහැදිලිව ගත්ත වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඔයා වීඩියෝ එකක් සාමාන්‍යයෙන් තප්පර 30ක හරි තප්පර 20ක හරි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් දිග වීඩියෝ අප්ලෝඩ් කරන්න එපා. ඊට පස්සේ ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරලා මෙතන තියෙනවා next icon එක. එතන ටච් කරන්න. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඔයා ෆොටෝ එක අප්ලෝඩ් කරාට පස්සේ ඊළඟට ඔයා අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙන්න මෙතනින් කියනවා ඔයාට මුදල් අවශ්‍ය කරන ප්‍රශ්නේ කෙටි විස්තරයක් දාන්න කියලා. ඔයාට මුදල් අවශ්‍ය කරන ප්‍රශ්නේ කෙටි විස්තරයක් දානකොට ඔයාට මුදල් අවශ්‍ය කරන ප්‍රශ්නේ වැදගත්ම විස්තර ටික මෙන්න මෙතෙන්ට ටයිප් කරන්න ඕය. එතන ඉඳලා මම ඔයාට ඊළඟට කියලා දෙන්න. ඉතින් ඔයාගේ ප්‍රශ්නේ වැදගත්ම විස්තර ටික මෙන්න මෙතෙන්ට ටයිප් කරන්න. ඉතින් මම මගේ ප්‍රශ්නේ වැදගත්ම විස්තර ටික මෙන්න මෙතෙන්ට ටයිප් කරලා තියෙනවා. මේ තියෙන්නේ. මම ඔයාට ඒක කියන්නම්. ඉතින් මම ඔයාට සිංහල තේරුම කියන්නම්. මම ගොඩක් දුප්පත් කෙනෙක්. මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මට ගෙයක් හදාගන්න අලුතෙන් ඔයාලා මට ඉක්මනට උදව් කරන්න. මට අලුතින් ගෙයක් හදාගන්න තරම් මුදලක් නැහැ. ඒක නිසා තමයි මම ඔයාලගෙන් ආධාරයක් බලාපොරොත්තු වෙන්නේ. හැමෝම මට අලුතින් නිවසක් හදාගන්න ආධාරයක් ලබලා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මම මැසේජ් එක ටයිප් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයත් මෙන්න මේ විදිහට ලස්සනට මැසේජ් එක ටයිප් කරලා එන්න පහතට මෙතන තියෙනවා පබ්ලික්ස් ෆන්ඩ්රයිසර් කියලා icon එක මෙතන ටච් කරන්න. ඔයාගේ ඩොනේෂන් පේජ් එක ඔයා සාර්ථකව හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ඩොනේෂන් පේජ් එක ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔයාලා එක්කමයි මේ ඩොනේෂන් පේජ් එක හැදුවේ. ඉතින් ඔයාගේ ඩොනේෂන් පේජ් එක සාර්ථකව හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඩොනේෂන් පේජ් එක ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පහතට ගිහිල්ලා මෙන්න මේ දේවල් ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ලින්ක් එක. මෙන්න මේ ලින්ක් එක කොපි කරලා ඔයාට පුළුවන් පිටරට යාළුවන්ට යවන්න. ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා ඉන්ටර්නෙට් එකේ මුදල් උපයන පාඨමාලාවක් මම පටන් ගන්නවා කියලා. ඒ පාඨමාලාවට ඔයා සහභාගී වුණාට පස්සේ ඔයා මුදල් උපයන දක්ෂයෙක් වෙනවා. හැම මාසෙකම ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් රුපියල් ලක්ෂයක් උපයන්න. රුපියල් ලක්ෂයකට වැඩි උපයන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් හැම මාසෙකම ඉන්ටර්නෙට් එකෙන් රුපියල් ලක්ෂයක් උපයන්න. ඉතින් ඒ පාඨමාලාවට පිටරට ඉන්න අයටත් සහභාගී වෙන්න පුළුවන්. ඉතින් පිටරට ඉන්නවා ගොඩක් දෙනෙක් ජොබ් කරන එයාලට පුළුවන් මේ පාඨමාලාවට සහභාගී වෙන්න මගේ WhatsApp කරා. මම WhatsApp නම්බර් එක ඔයාලට කියන්නම් 074 192 84 93. මං ආයෙත් WhatsApp නම්බර් එක කියන්නම් 074 192 84 93. ඉතින් පිටරට ඉන්න අයට පුළුවන් මේ WhatsApp නම්බර් එකට කතා කරලා මගේ පාඨමාලාවට සහභාගී වෙන්න WhatsApp හරහා. ඉතින් ඔයාලා WhatsApp කරා මේ පාඨමාලාව කරාට පස්සේ ඔයාලට පුළුවන් පිටරට ඉඳලම මුදල් උපයන්න මාසෙකට ලක්ෂයකට වැඩි. ඉතින් මගේ වීඩියෝ එකට ඔයාලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. මගේ ෆෝන් නම්බර් 3ක් වැඩ කරනවා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් මම WhatsApp ඉන්නවා. ඔයාට පුළුවන් WhatsApp එකට කෙටි පණිවිඩයක් දාන්න. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලා ගන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සනම
ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තුවෙන් මං අදට ඔයාලගෙන් සමු ගන්නම් හැම කෙනෙකුටම වාසනාවන්ත සුබ දවසක් වේවා.